යාළුවනේ වෙල්කම් කියලා ඔයාලා වෙනදක මට සාදරයෙන් පිළිගන්නවා අපේ Eagle Geek Show YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ Windows පරිගණකයේ තියෙන සුපිරි setting එකක් ගැන. ඉතින් යාළුවනේ 190ක් දෙනා මේ setting එක ගැන දන්නේ නැහැ. මේ setting එකේ නම තමයි යාළුවනේ God mode. ඉතින් යාළුවනේ මේ setting එක අපි enable කරගත්තාම අපිට setting සහ control panel option ඔක්කොම එකම තැනකින් පාලනය කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මොකද්ද මේ God mode කියන්නේ? සාමාන්‍යයෙන් අපිට Windows PC වල setting එකක් වෙනස් කරගන්න ඕන නම් control panel එකට ගිහින් ඒක ඇතුලේ තියෙන categories හොයන්න වෙනවනේ යාළුවනේ. ඉතින් යාළුවනේ මේ God mode එක කරා ඔයාගේ control panel එකේ තියෙන එහෙම නැත්නම් පාලක panel එකේ තියෙන option 200කට වඩා වැඩි ප්‍රමාණයක් එකම list එකට එකම තැනකින් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක ඇත්තටම shortcut එකක් වගේ. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පොඩි පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලුනේ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ පළවෙනි පියවර විදියට ඔයා යාළුවනේ වගේ desktop එකේ new folder එකක් මෙන්න විදියට create කරගන්න. ඉතින් යාළුවනේ දැන් අපිට මේ වැඩේ කරන්න පොඩි text code එකක් අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ මේ text code එක මම මගේ description එකේ පහලින් දාලා තියෙනවා. ඔයා යාළුවනේ ඒක copy කරගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන කෝඩ් එක මේ කෝඩ් එක තමයි යාළුවනේ අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මෙන්න මේක විතර මගේ clipboard එකට copy කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මතකද අපි අර new folder එකක් create කරා desktop එකේ. අන්න ඒක යාළුවනේ අපි දැන් rename කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මම මෙතන rename කරගන්නවා අර අපි copy කරපු code එක මෙන්න මෙතන මම paste කරනවා දැන්. ඊට පස්සේ යාළුවනේ ඔයා enter key එක press කරන්න. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති මේ folder icon එක control panel icon එක විදිහට මෙන්න මේ විදිහට change වුණා. ඒ කියන්නේ යාළුවනේ ඔයා සාර්ථකව God mode option එක enable කරලා ඉවරයි. දැන් යාළුවනේ එහෙනම් අපි මේ folder එක open කරගමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් මෙතන admin tools, backup, date and time, display, mouse setting වගේ මේ හැම option එකම එක දිගට එක පොලිමට තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට අවශ්‍ය setting එක මෙතන search කරන්නත් පුළුවන්. ඒ වගේම යාළුවනේ control panel එක අසරින් ගලවන කාලේ මෙතනින් ඉතිරි වෙනවා. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පොඩි pro tip එකක් දෙන්නම්. ඉතින් යාළුවනේ God mode එකේ තියෙන සමහර setting ඔයා කිසිම අනුදැනුමකින් තොරව change කරොත් ඒක PC එකේ ක්‍රියාකාරීත්වයට බලපාන්න පුළුවන්. ඒ නිසා යාළුවනේ අනිවාර්යයෙන්ම ඔයාගේ බලා ගන්න ඔයා දන්න settings විතරක් change කරන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ ඔයාගේ යාළුවන් අතර වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ දිගට මේ වගේ PC tricks දැනගන්න අපේ Eagle Geek Show YouTube channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ නැවත වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.